සුදුමුව පොව්වා. මේක ලස්සන සුරංගනා කතාවක්. එකෝමත් එක කාලෙක ලස්සන රාජධානියක් තිබුණා. අවශ්‍ය හැමදේම තිබුණත් මේ රාජධානියට එකම එක අඩුවක් තිබුණා. බලන්නකො මොකද්ද කියලා. රජතුමනි, අපට කවදාවත් දරුවෙක් ලැබෙන්නේ නැති වෙයිද? දුක් වෙන්න එපා රජිනීනි. මට විශ්වාසයි අපිට ඉක්මනින්ම දරුවෙක් ලැබෙයි. අනේ දෙවියනේ, මට දරුවෙක් ලැබෙන්නේ කවදාද? මොනවා? රත්තරන් මාළුවෙක්? රජිනියනි, ඔබ කවුරුන්ද? ඉන්න බව මට දැනුණා. ඔබේ ගැටලුවට පිළිතුරක් රැගෙනයි මා පැමිණියේ. ඇත්තට මම කුමක්ද කළ යුත්තේ? මා සමග එන්න. රැජිනිය මාළුවා එක්ක ගංගාවේ ගැඹුරට පිහිනලා ගියා. හොඳ මාළුවා. මට උදව් කරන්න පැමිණි ඔබ කවුරුන්ද? මම පළවෙනි සුරංගන. ඔබට ඉක්මනින්ම දරුවෙකු ලැබෙනවා. මතක තියාගන්න, සුරංගනන් 7 දෙනාටම කුමරියගේ ආශිර්වාද උත්සවයට ආරාධනා කරන්න. ඔබට ගොඩාක් ස්තුතියි පළවෙනි සුරංගන. සුරංගන කිව්වා වගේම රැජිනට ලස්සන දූ කුමාරිකාවක් ලැබුණා. බලන්නකෝ අපේ දූ කුමරිය. ඕ. හරිම වුරතල්. ඇත්ත තමයි. කුමරියගේ ආශිර්වාද උත්සවයට රටේ හැම දෙනාටම වගේම සුරංගනාවියන්ටත් ආරාධනා කළා. හැබැයි ඔවුන්ට අමතක වුණා 7 වෙනි සුරංගනට ආරාධනා කරන්න. Tamanට ආරාධනා නොකළ නිසා 7 වෙනි සුරංගනාවිය පලාතම කළු කරගෙන මාලිගාවට ආවේ ගොඩක් තරහෙන්. මමත් කුමරියට ආශිර්වාද කරන්න ආවේ. මගේ ආශිර්වාදය නැතුව කොහොමද? කුමරියට 18 වෙනි වියේදී හිරු එළිය වැටියේ මුවෙකු බවට පත් වේවා. අනේ රජතුමනි, අපි දැන් මොකද කරන්නේ? අපේ නොබින්දත් ඒ සදාකාලික මුවෙකු බවට පත් වෙනවා. රජතුමයි රැජිනයි හොඳටම බය වුණා. බියවන්න එපා රැජිනිය. සාපය නැවැත්විය නොහැකි වුණත් එය බිඳිය හැකි ක්‍රමයක් තියෙනවා. කුමරියගේ ශාපය සත්‍ය ආදරය හමුවීමෙන් බිඳේවා. කාලයත් එක්ක කුමරිය ටිකෙන් ටික ලොකු වුණා. ඇය හිරු එළිය වගේ දීප්තිමත් වුණා. රෝස මල් පෙති වගේ සිව්මැලි වුණා. ඒ වගේම හරිම ගුණ යහපත් කෙනෙක් වුණා. ඉසබෙලා, මෑණියනි, මම ඔයාව හැම තැනම හෙව්වා. මම ආව රෝස මල් බලන්න. මගේ දූ කුමරිය දැන් උයනේ තියෙන රෝස මලක් වගේම ලස්සනයි. ඇත්තද මෑණියනි? මට නම් මෑණියන් රෝස මල් වලටත් වැඩිය ලස්සනයි. 18 වැනි වියට එළඹි කුමරියගේ සුන්දරත්වය ගැන කියන්න වචන නැති තරම්. කුමරියනි, මාර්තා, මට හොඳට ඉරේලිය වැටිලා තියෙන තැනක පිපුණු රෝස මල් පොකුරක් අරගෙන එන්න. 18 වෙනි උපන්දිනේ දා ඉඳලා ඉරේලිය දැක්ක කාලයක් මතක නැහැ. රජතුමා සිත්තරෙක් ලවා කුමරියගේ රූපය ලස්සන චිත්‍රයකට නැගුවා. ඉන්පසු සිත්තරා කුමරියගේ චිත්‍රයත් රැගෙන පිටත් වුණේ කුමරියට ගැළපෙන කුමාරයෙක් සෙවීමට. අසල්වැසි රාජධානියක රජකුමරයෙක් වුණු එඩ්වඩ් කුමරු කුමරියගේ චිත්‍රය දුටු ගමන්ම ඇය කෙරෙහි ආදරෙන් බැඳුණා. මගේ කුමරියනි, ඔබ දකින්නතුරු ඉවසිල්ලක් නැහැ. කුමරිය ඇගේ විවාහ මංගල්‍යය සඳහා එඩ්වඩ් කුමරුන්ගේ රාජධානියට පිටත් වුණේ ඉරේලිය බිඳක්වත් නොවැටෙන විදිහට ආවරණය කරපු රථයකින්. කුමරු මගේ ශාපය ගැන කිසිවක් දන්නේ නැහැ මාර්තා. මට බියක් දැනෙනවා. කුමක් හෝ සිදු වුණොත් කුමරු මාව විවාහ කර නොගනීවි කියලා. තවම කිසිවක් සිදු වුණේ නැහැනේ බිය නොවී ඉන්න කුමරිය. හැබැයි සේවිකාවට තිබුණේ වෙනම අරමුණක්. ඔබේ බිය මම ඇත්තක් කරන්නම් කුමරිය. කුමරියට නිින්ද ගිය වෙලාවේ සේවිකාව ඇය සංගවාගෙන හිටිය පිහිය අතට ගත්තා. එපා! අනේ! ඔබ මොකද්ද මේ මට කළේ? හිරු එළිය වැදිලා කුමරිය සුදු පාට මොෙක් බවට පත් වුණා. බලන්නකෝ අපේ කුමරියට වෙලා තියෙන දේ. ඔබට නම් දැන් මේක ගැලපෙන්නේ නෑ. මුව පැටියා කරත්තෙන් එළියට පැනලා
කැලේ ඇතුළට වේගෙන් දුවගෙන ගියා. මේ අතර සේවිකාව කුමරියගේ ඇඳුම් ඇඳගෙන කුමරිය විදිහට සැරසුණා. අහහහ දැන් මමයි කුමරිය. රථය කුමරුන්ගේ රාජධානියට ළඟා වුණා. කුමරුනි ඔබ කවුද? කොහොමගේ කුමරිය? කුමරුනි මම තමයි ඔබේ කුමරිය. ඔබ නොවේයි. ඔබ කුමක්ද මගේ කුමරිය ඉස්සරහට කළේ? ශාපයට ලක් වෙලා වනයේ තුලට දිව ගියා. අනේ මට දඬුවම් කරන්න එපා දෙබළුනි, කුමරුනි. මෑව රැගෙන යන්න. මට සමාව දෙන්න කුමරුනි. ඔයා මේ පළාතේ කෙනෙක් නම් නෙමෙයි වගේ. මම අදමයි දැක්කේ. ඒ ඉතින් ඔයා අඬන්නේ. නපුර සුරංගනක් මට ශාප කළා. ඔයාට තේන්නේ මම මුවෙක් මට නම් වගේ ඉතින් නේද? ඔව තේරෙන්නේ නැහැ. කොහොමද ඉතින් ඔයා මුවෙක්නේ? රාත්‍රිය උදා වෙනවත් සමගම ඇය නැවත කුමරිය බවට පත් වුණා. කුමරිය අඳුරු වනාන්තරය ඇතුළට දිව ගියේ ගොඩක් බියෙන්. වාසනාවකට ඇයට පොඩි පැල්පතක් හමු වුණා. අතරමං වෙලා දරුවෝ ඔයාට මගේ ගෙදර නතර වෙන්න පුළුවන්. වයසක කාන්තාව ගොඩක් කරුණාවන්තයි. මේ අතර කුමරු වනාන්තරය පුරාම කුමරියව සෙව්වා. ඔහුට හඬන ශබ්දයක් ඇසුණා. ඇයි ඔබ අඬන්නේ මුව පැටියෝ? කුමරුන්ව හඳුනාගත් මුව පැටියා හොඳටම කලබල වෙලා එතනින් දුවන්න ගත්තා. ඔහොම නවතිනවා. කුමරුගේ ඊතලේ කකුලේ වැදිලා මුව පැටියා ඇදගෙන වැටුණා. මට ඔයාට කරදරයක් කරන්න ඕන උනේ නැහැ පැටියෝ. කුමරු රෙදිපටියකින් මුවාගේ කකුල වෙලුවා. ඔයා වගේ ලස්සන මුව පැටියෙක් කවදාවත් දැකලා නෑ මම. කුමරු රෝසමල් කඩාගෙන ඇවිත් මුව පැටියා ඒ මත නිදි කෙරෙව්වා. ඔහුටත් නොදැනීම නිින්ද ගියා. ඇහැරුණු මුව පැටියා හෙමින්ම එතනින් පැනලා දිව්වා. ඒ දැකපු කුමාරයා මුව පැටියා පස්සෙන් දිව්වා. නවතින්න, නවතින්න. මුව පැටියා දිව්වේ පැල්පත දිහාවට. මම එඩ්වඩ් කුමරු. ඔබ දැක්කද මුව පැටියෙක් දුවගෙන එනවා මේ පැත්තට? ඔයා දොර ඇරලා බැලුවොත් ඔයා හොයන දේ හමු වෙයි. කුමරු දැක්කේ මුව පැටියාව. පැටියෝ? මේ වෙලාව නම් එපා. මොකද සිද්ධ වෙන්නේ? කුමරියනි? මේ ඔබද මගේ කුමරියනි? මට සමා වෙන්න කුමරියනි. මම දැනගෙන හිටියේ නෑ මේ මුව පැටියා ඔබ කියලා. මම ඔබට ආදරේ කුමරිය. කුමරුනි ඔබගේ සාපය බිඳුන කුමරියනි. නැවත ඔබ මුවෙක් වෙන්නේ නැහැ. ඔබ ඔබ කවුද? කවුද? මම තමයි තුන්වෙනි සුරංගන. ශාපයේ බින්දෙනතුරු මම ඔබව ආරක්ෂා කරන්නයි පැමිණියේ කුමරිය. ඔබේ රාජධානියට ගිහින් සතුටින් ජීවත් වෙන්න. සුරංගන පැල්පතත් සමගම අතුරුදහන් වුණා. ඊට පස්සේ කුමාරයා කුමරියවත් අරගෙන ඔහුගේ රාජධානියට ගිහින් සතුටින් ජීවත් වුණා. අලුත් කතාවකින් හමු වෙමු.